අපි ආවා බීච් එකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ නෝත් කැරොලයිනා වල තියෙන සූ එකට. අපි දැන් බලන්න යන්නේ සීයන්ව බලමු එතන කී දෙනෙක් ඉන්නවද කියලා. වස්නා පොඩි ලස්සන තැනකට ආව බලන්න. මං දැන් ඇවිල්ලා ඉන්නේ ලෆායට් විලේජ් කියලා යුරෝපියන් ස්ටයිල් එකකට හදලා තියෙන විලේජ් එකක් බලන්න. Hi! Life with me YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං ඇවිල්ලා ඉන්නේ නෝත් කැරොලයිනා වලට. ඉතින් දැන් මං ඉන්නේ නෝත් කැරොලයිනා වල තියෙන සූ එකක. මේ සූ එකේ විශේෂත්වය තමයි මේකේ ඉන්න සත්තු එයාලට නිදහසේ ඉන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ කූඩු කරන්නේ නැතුව. ඉතින් එහෙනම් මාත් එක්ක මේ වීඩියෝ එකේ දිගටම එකතු වෙන්න මං ඔයාලට පෙන්නන්නම් මේ සූ එක ඇතුලේ සත්තු කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් එහෙනම් බලමු අපිට මොන වගේ සත්තුන්වද බලන්න පුළුවන් වෙන්නේ කියලා. මම දැනට දන්නා මේක ඇතුලේ ඉන්නවා සිංහයෝ, ජිරාෆ්ලා, ඔස්ට්‍රිච්ලා, සිම්පන්සීස්ලා, තව ගොඩක් සත්තු ඉන්නවා කියලා මම දන්නවා. මං ඇවිල්ලා ඉන්න ටයිම් එකත් එක්ක බලමු එයාලා අපිට බලා ගන්න පුළුවන් නේද කියලා. එහෙනම් වීඩියෝ එකේ දිගට වෙන්න. මාකට් එක and then කෙලින් යන්නේ අලි ඉන්නවා මෙතන අලි ජිරාෆ්ලා වගේ සෙට් එකනේ ආසනේ ගොල්ලෝ ආයෙ නෑ පැත්තෙන් ආයෙ නෑ එතකොට මේ ගොඩක් දුර යන්නේ this way, want to see giraffe and all first this way. Either way, it's a loop. yes Who do you want to see first? oh Underneath the bridge first. I think this will be nice. Okay. Thank you. Yes, we'll leave you by the elephants, okay? අපි දැන් බලන්න යන්නේ සීයන්ව බලමු එතන කී දෙනෙක් ඉන්නවද කියලා. මෙතනින් පේනවා. වලට පේනවද බලන්න. දෙන්නෙක් ඉන්නවා මෙතන. මේ සූ එක ඇතුලේ අපිට ඇවිදගෙන යන්න තියෙන මෙන්න මේ වගේ ලස්සන කැලයක් මැද්දෙන් හරිම නිස්කලංකයි මාරම කූල්. අපි මෙහෙන් ඇවිල්ලා අරහෙන් ගිහිල්ලා අහම ආවේ. අපි දැන් යමු බලන්න අලි.
ඉතින් මම දැන් මේ රෙඩි වෙන්නේ බීච් එකකට යන්න. අද අපි නෝත් කැරොලයිනා වල ඉන්න දෙවනි දවස. ඉතින් අද අපේ ප්ලෑන් එක වෙන්නේ මුළු දවසම බීච් එකේ ගත කරන්න. අපි යන්නේ මාර්ටල් බීච් එකට. මම ඉන්න තැන ඉඳන් පැය 3ක් විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි ඉන්නේ ඇන්ෂියා වල නෝත් කැරොලයිනා වල. ඉතින් එහෙනම් මම ඔයාලවත් අද අපේ බීච් ඩේ එකට එකතු කරගන්නවා. අපි ආවා බීච් එකට. අපි අද ආවේ මාර්ටල් බීච් එකට. අද දවසම ඉන්න තමයි ප්ලෑන් එක. බලමු ඉතින් බීච් එකේ අපි කොහොමද ගත කරන්නේ කියලා. එන යමු. අද ටිකක් වැස්ස ගතියක් තියෙනවා. බීච් එකට බහින්න පුළුවන් වේද දන්නේ නැහැ. පාට පොඩි එහෙම දාලා තියෙනවා. ඒ කියන්නේ රැල්ල සරයි කියලා. පටිම නාන්න රෙඩි වෙලා ආවේ. Let's go. Let's go. Camila. වහිනු. Yeah. එකපාරටම වැස්සක් පටන් ගත්තා. ඉතින් ෆුල් ඩේ අපිට බීච් එකේ ඉන්න බැරි වෙන තත්ත්වයක් තමයි දැන් ගා වෙලා තියෙන්නේ අපිට. ඉතින් අපි හිතුවා දැන් ලන්ච් එක ගන්න යන්න. එනවා. ඉතින් මම එන්නේ අපි හිතුවා ලන්ච් එක ගන්න යන කොහෙට හරි. නම් අදට vlog එක මම මෙතන නවත්තන්නම්. ඒ දවසේ හැමෙමු. Hi, මං අද නෝත් කැරොලයිනා ඉන්න තුන්වෙනි දවසේ මං දැන් ඇවිල්ලා ඉන්නේ ලෆයට් විලේජ් කියලා යුරෝපියන් ස්ටයිල් එකකට හදලා තියෙන විලේජ් එකක් බලන්න. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඉතින් මට හෙන ආසාවක් තිබුණා මේ විලේජ් එක ගැන දැනගත්තට පස්සේ ඇවිල්ලා බලන්න. ඉතින් මං අද ආවා. මං ඔයාලටත් පෙන්නන්නම් මේ විලේජ් එක මොන වගේද කියලා.
එහෙනම් යම් මාත් එක පොඩ්ඩක් මේ විලේජ් එක වටේ. මෙතන රෙස්ටුරන්ට්ස් එහෙමත් තියෙනවා. shopping mall එකක් තියෙනවා. මම ඇවිල්ලා ඉන්න වෙලාව අනුව නම් mall එක වහලා. ඉතින් අපි චුට්ටක් ඇවිදලා දැන් අපිට අපේ යාළුවෙක් ගෙන එකකට ඉන්වයිට් කරලා තියෙනවා. ඒකට යන්නත් ඕනේ. අපි දෙන්න හෙට ආපහු fly back කරනවා. ඒ නිසා අදට මගේ North Carolina vlog එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. මම vlog එක මෙතනින් ඉවර කරා. අපි නයි හම්බෙමු. bye. Bye.